මේ දවස්වල මට වැඩියෙන්ම ඕඩර්ස් එන්නේ මෙන්න මේ බ්ලොග් සෙට් එකට. ඒ වගේම වැඩිපුරම WhatsApp මැසේජ් ප්‍රමාණයක් එන්නේත් මෙන්න මේ බ්ලොග් සෙට් එක ගැන විස්තර අහලා. ඉතින් මං අන්නේ අයට පුංචි වීඩියෝවක් ගන්න තමයි අද හිතුවේ. මේ තියෙන්නේ මගේ මේ දවස්වල යන බ්ලොග් සෙට් එක මාගාව තියෙන. ඒ කියන්නේ මෙන්න මේක මේ රැග්ලන් අත සහිත ගවුම් විලාසිතාවේ බ්ලොග් සෙට් එක. මේක මා ළඟ තියෙනවා XS small ඉඳන් XXL දක්වා size 6කින්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඒකෙන්නේ 60 කොටස තියෙනවා. ඒ වගේම ඒකේ අත මේ විදිහට තියෙනවා. මෙන්න මේක size 6කින් මම ඔයාලට මේ දවස්වල ඕඩර්ස් වලට එවනවා. ඉතින් මේක මම නිර්මාණය කරලා තියෙන විදිහත් කියන්නම්. මේක ඔයාලට ගෙන්නගෙන ආපහු කොළවල අඳින්න මුකුත්ම කරන්න නැහැ. මොකද මම මේක හොඳ බොක්ස් බෝඩ් එකේමයි ඇඳලා තියෙන්නේ. ආයි වෙන එක බෝඩ් එකක ඇඳ ගන්න ඕනේ නැහැ. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදිහට බොක්ස් බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ. ඒ වගේම තව සමහරව අහනවා මේක ගෙන්නගෙන මේක නැවත කොලයක ඇඳ ගන්න ඕනිද? අපි ආයි සකස් කර ගන්න ඕනිද කියලා. නෑ එහෙම කිසිම දෙයක් නෑ. මොකද මම මේ තියෙන්නේ මූලික පතරම නෙමෙයි. මේ මූලික පතරම ආධාරයෙන් මම රැග්ලන් අත සහිත ගවුම් විලාසිතාවේ බ්ලොග් සෙට් එක මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ගවුම් අඳින්නේ හැමෝම වාගේ දැන් අලුත්ම විලාසිතාව 60 ඉන ටිකක් උඩට දාලා. එතකොට මගේ මේ බ්ලොග් සෙට් එක අතට ගන්න කෙනෙකුට මේ බ්ලොග් සෙට් එක ගන්න කෙනෙකුට මේකේ ඉන ආයි ඉහළට දාන්න කියලා ඉන අඟලක් අඩු කරන්න මුකුත් කරන්න දෙයක් නැහැ. මොකද මම ඉන හැඩ වෙන තැනින් අඟලක් හෝ එකහමාරක් ඉහළට දාලා ඒ වගේම ඩාට් අතහැරලා තියෙන්නේ. නැවත කොලයක ඇඳලා මේ පතරම ගන්න දෙයක් නැහැ. මං මේ සියලුම දේවල් සකස් කරලා ඔයාලට තියෙන්නේ මේක රෙද්ද මත තියලා ඇඳලා අරගන්න විතරමයි. මං සකස් කරපු පතරමක් එවන්නේ. ඒ කියන්නේ ඔයාලා රෙද්ද මත තිබ්බා ඇඳලා කපලා අරගෙන මහන්න විතරමයි තියෙන්නේ. මොකද ගොඩාක් අයට තියෙන ගැටලුව අඳින්න දන්නේ නැහැ, කපන්න දන්නේ නැහැ. මහන්න හොඳට පුළුවන්, ලස්සනට නීට් එකට මහන්න පුළුවන්. අන්නේ අයට තමයි මම මේ පතරම එවන්නේ. මොකද ඒගොල්ලන්ට මේ පතරම සෙට් එක ගත්ත ගමන් ඇඳලා කපලා මහන්න පුළුවන් විදිහට. ඉතින් මෙන්න මේ විදිහට මම ඒකේ හැම එකකම නැම්මට තබන්න ඕනි තැන නැම්මට තබන්න අත මුල ඒ හැම එකම සඳහන් කරලා තියෙනවා. සයිස් සඳහන් කරලා තියෙනවා. සයිස් 6කින් මේ පතරම් සෙට් එක මම ළඟ තියෙනවා. ඒ වගේම කියන්න ඕනි මේක රැග්ලන් අත සහිත ගවුමේ බ්ලොග් සෙට් එක කිව්වහම ඔයාලා හිතනවා එක ගවුම් විලාසිතාවයි මේකෙන් කරන්න පුළුවන් කියලා. නැහැ. මේකෙන් ගවුම් විලාසිතා රාශියක් කරගන්න පුළුවන්. මේක ඔයාගේ නිර්මාණශීලීත්වය අනුව සහ ඔයාගේ කැමැත්ත අනුව මේකෙන් ගවුම් විලාසිතා ගොඩක් කරගන්න පුළුවන්. මේ වෙනකොටත් මගේ මේ බ්ලොග් සෙට් එක ගත්ත දැන් විශාල පිරිසක් ඉන්නවා. ලොකු බ්ලොග් සෙට් ප්‍රමාණයක් මම මේ වෙනකොට ඔයාලගේ ඕඩර්ස් වලට යවලා තියෙනවා. මේ බ්ලොග් සෙට් එක ගන්න ආසාවෙන් ඉඳලා තාම ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් තාමත් මගෙන් ඕඩර් දාන්න පුළුවන්. මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මේ බ්ලොග් සෙට් එක ගෙන්න ගන්න පුළුවන්. කපන වීඩියෝ එකක් අරන් එනකන් මගේ page එක follow කරලා තියාගන්න. ඉක්මනින්ම වීඩියෝ එක අරගෙන එන්නම්.